එදිනෙදා ජීවිතයේදී බොහෝ කාර්යයන් ඉටු කර ගැනීමට යාමේදී දිවුරුම් ප්‍රකාශයක අවශ්‍යතාවය ඇති වෙනවා. එවැනි අවස්ථාවක දිවුරුම් ප්‍රකාශයක් සකස් කරගන්නේ කොහොමද? එහි අඩංගු විය යුතු කරුණු මොනවාද කියන එක ගැන තමයි අද වීඩියෝ එක. මුලින්ම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන අයගේ ලිපිනය, සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරගන්න ඕනේ. ඉන්පසුව ආගම සඳහන් කරන්න ඕනි. ආගම සඳහන් කිරීමේදී බෞද්ධ කෙනෙක් නම් ප්‍රතිඥා දී යනුවෙන් දිවුරුම් වැකිවල සඳහන් කළ යුතු අතර ක්‍රිස්තියානි භක්තිකයින් දිවුරා යනුවෙන් සඳහන් කරන්න ඕනි. ඒ වගේම ඉස්ලාම් භක්තිකයෙකු සහ හින්දු භක්තිකයෙකු ප්‍රතිඥා දී යනුවෙන් සඳහන් කරන්න ඕනි. ඒ වගේම දිවුරුම් ප්‍රකාශය සකස් කිරීමේදී එය පොතක ආකාරයෙන් සකස් කළ යුතුයි. ඒ වගේම දිවුරුම් ප්‍රකාශය සඳහා භාවිතා කරනු ලබන කඩදාසිය ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී කඩදාසියේ දෙපැත්ත භාවිතා කළ යුතුයි. දිවුරුම් ප්‍රකාශයක අඩංගු විය යුතු කරුණු එක ඡේදය මගින් පැහැදිලි කිරීම කළ යුතු අතර එක කරුණක් සඳහා එක ඡේදයක් මගින් පැහැදිලි කිරීම කරන්න ඕනි. ඒ වගේම මුදලක් සඳහන් කරන අවස්ථාවකදී එය අකුරින් සහ ඉලක්කමින්ද සඳහන් කිරීම කරන්න ඕනි. එසේම ව්‍යාකූල වැරදි වචන භාවිතා කිරීම නොකළ යුතුයි. යම් පුද්ගලයෙකුට නින්දා සහගත පීඩාකාරී අපහාසයක් සිදුවන ආකාරයේ කිසිම දෙයක් දිවුරුම් ප්‍රකාශයකට ඇතුළත් නොකළ යුතුයි. දිවුරුම් ප්‍රකාශයේ එක්තැනක් හෝ මකා දමනු ලැබූ අවස්ථාවකදී එම මකා දමන ලද ස්ථානයේ දිවුරුම් ප්‍රකාශය අත්සන් කරනු ලබන දිවුරුම් කොමසාරිස්වරයා විසින් හෝ සාමදාන විනිශ්චයකාර තැන විසින් කෙටි අස්සනක් තැබිය යුතුයි. ඒ වගේම දිවුරුම් වගන්තියද නීතියට අනුකූල විය යුතුයි. දිවුරුම් ප්‍රකාශය අත්සන් කරන දිනය, ස්ථානයද සඳහන් කළ යුතුයි. රුපියල් 50ක මුද්දරයක් අලවා දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන සිද්ධි ප්‍රකාශක හෝ සිද්ධි ප්‍රකාශිකා විසින් එකී මුද්දරය කැපී යන ආකාරයෙන් දිවුරුම් කොමසාරිස්වරයෙකු ඉදිරියේ හෝ සාමදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ අත්සන් කිරීමෙන් දිවුරුම් ප්‍රකාශය වළංගු වෙනවා. ස්තුතියි. ඔබටත් මෙම වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න.